අවුරුදු නැගත් සීට්ටුව ආයුබෝවන් අපගේ චැනලය තුළින් අද ඔබ වෙතගෙන එන්නේ 2021 වර්ෂයට අදාළ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සහ රාහු කාලය පිළිබඳවයි. පවතින උවදුරත් මතකයේ තබාගෙන ඔබත් ආරක්ෂා වී අන් අයත් ආරක්ෂා කරමින් සිංහල අලුත් අවුරුද්ද සමරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අලුත් අවුරුදු නැගත් සීට්ටුව නව සඳ බැලීම අභිනව චන්ද්‍රවර්ෂය හා අභිනව සූර්ය වංශය සඳහා අප්‍රේල් මාස 16 වන සිකුරාදා දින නව සඳ බැලීම මැනවි. අලුත් අවුරුදු නැගත් සීට්ටුව පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මාස 12 වන සඳුදා දින දියුල්පත්යුෂ මිශ්‍රනානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු නැගත් සීට්ටුව අලුත් අවුරුදු උදාව අප්‍රේල් මාස 14 වෙනි බදාදා දින පූර්ව භාග 2:33ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. අලුත් අවුරුදු නැගත් සීට්ටුව පුණ්‍ය කාලය අප්‍රේල් මාස 13 වන අඟහරුවාදා අපරභාග 8:09 සිට පසු දින එනම් 14 වෙනි බදාදා පූර්ව භාග 8:57 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මාස 13 වන අඟහරුවාදා අපරභාග කොටස තුල එනම් අප්‍රේල් 14 වන බදාදා පූර්ව භාග 2:33 සිට එමදා පූර්ව භාග 8:57 දක්වා පුණ්‍ය කාලය වේ. අලුත් අවුරුදු නැගත් සීට්ටුව ආහාර පිසීම අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග 6:17ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිපැඳ ගිනි මොලවා එළකිරි මිශ්‍ර කිරිබතක්ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි. අලුත් අවුරුදු නැගත් සීට්ටුව වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වෙනි බදාදා පූර්ව භාග 7:41ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි. අලුත් අවුරුදු නැගත් සීට්ටුව හිස තෙල් ගෑම අප්‍රේල් මාස 17 වැනි සෙනසුරාදා දින පූර්ව භාග 7:16ට දකුණු දිශාව බලා හිසට නුග පද්ද පයට කරඳ පද්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග පත්යුෂ නානොද තෙල්ද ගා ස්නානය මැනවි. අලුත් අවුරුදු නැගත් සීට්ටුව රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් මාස 19 වන සඳුදා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබතක් අනුභව කර පූර්ව භාග 6:39ට දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.